අපේ සුපුරුදු වැඩසටහන වල V4 DMS සමගයි එකතු වෙලා ඉන්නේ. ඉතින් සුපුන් අද අපි මොකක්ද ගැන කතා කරන්නේ? අද විතර අපේ වෙන්නේ මාතෘකාව සරම. අපේ මේ සරම මේ මාතෘකාවට අපි අද විශේෂ කෙනෙක් අපේ වැඩසටහනට කැඳවනවා. ඔව්. අපි මේ විශේෂ පුද්ගලයා විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන ඩිලන් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂක ඩිලන් මහත්මයාව අපේ වැඩසටහනට කැඳවලා තියෙනවා. ඩිලන් මහත්මයා. ඉතින් ඩිලන් මහත්මයා අපිට කියන්නකෝ ඔයගොල්ලෝගේ කම්පැනි එකේ ප්‍රධාන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා? අපේ කම්පැනි එකේ ප්‍රධාන ප්‍රොඩක්ට් එක තමයි සරම. සරම. ඉතින් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ බහුතරයක් පිරිමි අඳින ඇඳුම තමයි සරම. ඉතින් අපි සරම ගැන කතා කරනකොට ඩිලන් මහත්මයා මේ ඇයි මේ සරම තෝරගත්තේ? මොකද්ද මේ සරම ඇයි වෙන ඇඳුමක් නැතුව සරමම තෝරගත්තේ? මොකද්ද සරමේ තියෙන විශේෂත්වය? ඕවිදු අපි සරම නිෂ්පාදනය කරන්න ගත්තේ සරමෙන් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ඒක නිසා තමයි අපි සරම නිෂ්පාදනය කරන්න තීරණය කළේ. ඉතින් ඩිලන් මේ සරම ඔයාලා ඒ විදිහට තෝරගත්තම අපිට ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් අපිට බලන්න ඔයා ගෙනත් තියනවද මැදිරියට අපේ ප්‍රේක්ෂක ජනතාවට පෙන්වන්න? ඔව් මං සරමක් ගෙනාවා ඔයගලන්ට පෙන්වන්න. මේ තියෙන්නේ අපේ ප්‍රොඩක්ට්ස් එකක් තමයි. ඔව්. ඇත්තටම සුපුන් මේ සරම ඊටාම මේ කලාත්මක විදිහට නිර්මාණාත්මක විදිහට නිෂ්පාදනය කරලා තිනවා. හරිම සැහැල්ලු ඇඳුමක් නේද මේක? ඔව් මේකේ 100% කොටන් වලින් අපි දාන නිෂ්පාදනය කරලා තියෙනවා. ඇත්තටම විදුම් මේකේ කොටන් එකට අමතරව මේකේ මැටීරියල් එක මේකේ තාත්වික බව මේකේ කලාත්මක විදිය. මේ ඊටමත් අගනා සරමක් මම හිතන්නේ මේකේ 아무තු අපිට ස්මෙල් එකක් තියෙනවා. අපි ඒ ගැන කතා නොකරෙමු සුපුන්. ඉතින් මේ ඩිලන් මහත්මයා මේ ඔයා කිව්වා අපිට මේ සරමේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා කියලා. ඔව් සරමෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. මම ඕගොල්ලන්ට පෙන්නන්න වීඩියෝස් ගොඩක් ගෙනල්ලා තියෙනවා. අපි බලමු වීඩියෝස් ටික. හොඳයි. අපි මේ වීඩියෝස් ටික බලලා ඉමු. ඒ වගේම සරමට හින්දි භාෂාවෙන් කියන්නේ ලුංගි කියලා. අපි මේ ලුංගි ගැන අද කතා කරනවා ඕගොල්ලන්ට මේ සෙග්මන්ට් එකෙන් පස්සේ. අම්මෝ සීතල බා. නැත්තම් ළඟයිනේ බං ඒකයි මෙච්චර සීතල බං. මේ සරමට පින් සිද්දෙන්න සීතල නැති වුණා නේද බා? ඔය යකේ කොපෝ. මේ කවුද බං මේ බං? තියන්නේ බඩු තියනවා බඩු තියනවා. හරි හරි ඉක්මනට යන්න. මම එනවාද කියලා බලන්න. බලහන් ඈ ඔයෙන් අපට කවුරුත් නෑ ඉක්මනට. තමයි වෙන බලන්න නේද? ගණින් බඩු ටික ගණින්. නෑ කියලා යන්න එපා එක ගෙඩියක්වත් නේ. මහත්තයා වැඩ ටික ඉවරද? ඔව් මහත්තයා. ඒක මේ අරකට උඩු ගාලා දාන්නත් තියෙනවා. ඒ ටික කරමුනේ ඊට උඩෙම එන්න ඈ. මහත්තයා මේ අර කෙහෙල් පඳුර තියෙන්නේ. ඔව්. අර පොලි කොට්ටු. ඒක අර කෙහෙල් කරන අර පැහිලා අර කපලා දැම්මම හරියට. එහෙනම් ඒක හෙට මේ ඔයගොල්ලෝ කපලා දාන්න ඕන අනිවාර්යෙන් ඈ. හෙට මං උදේ හෙට නෑ. ඔයාලා වැඩ ටික කරලා තියන්න ඕනේ නං ඈ. හෙට උදේට එන ඕක කපලා වැඩ පටන් ගමු. හරි එහෙනම් ඕගොල්ලෝ මේ ගිහින් එන්නලා. මහත්තයා එහෙනම් අපි උදේම ඇවිල්ලා වැඩේ කරන්නලා. හොඳයි මහත්තයා. හරි හරි. හොඳයි මහත්තයා. අපි එන්න මත්තේ. හරි. එළුත් නැද්දවන්න මේකේ shit. බයිසිකලේ ස්ටාර්ට් නෑ මං තෙල් නැද්ද වන්නවා. කාරගේ සේවා මන් දැන් යන්නත් ඕන බයික් කොණ්ඩේ ගෙදර. මේ වැඩක් තියනවා කරමුද? තරම ගලවල් දියන්කෝ. තරම මේ තරම? ඔව් ගලවල් දියන්කෝ. හදිසියා ඉක්මනට මේ පාර මැද්දේ කොහමද බං තරම ගලවන්නේ? ඔක ගලවලා දියන් අපි යටර එකක් දානින් ගලපන් පරක් වෙනවා බං. දැන් තරම ගලවලා මොකද්ද කරන්නේ? දියන්කෝ. තුප්පා ඉස්සරහට ගනින්. මොකද?
ඉඳන් පොට ඉඳන් මං කියන්න. මොකද? ඇයි බං? මොකද ඉන්නේ කිය? වචන් සුපුවා මේ. මේ මෙහෙන් දුවේ නැද්ද දැන් ඉන්න බං. නේද? මොකද ඉන්නේ? මේ පොඩි කේස් එකක් බං මම ඕකව මරනවා බං අද අහුනොත් මං පාර තරහක් තියෙන මට ඕක එකම මේ මරන්නමයි පස්සේ පන්නගෙන ආවේ නෑනේ බං ඕක. මෙතනින් දිව්වේ නැද්ද බං? උඹ දැක්කේ නැද්ද බං? නෑ බං. යකෝ මාර වැඩේනේ බං. කට දේවා බං අද. මොකක්ද ඔය පොඩ හිතානකො මොකද ඉන්නේ මේ මොන පාර එකක් යන ගත්තු ගද මට එම මතක නෑ බං. ආනිකන් කළු නිකන් අලු පාට වගේ මේ බැනීමක් මචං දිව්වේ බං. අර පැත්තට පොඩක් ගිමර ඔය උදේ කොහොම කෙලිම අර බං ගිහලා බලන්න. ඔව් ගිමර කෙලිම යන්න කෙලිම උදේ ගිමර මේ වරෙන් අරු ගියා මොකද සීන් එක මේ ඔය ඔය මේ මන් නමුත් පිස්සුද දැන් තියෙන ප්‍රයෝජන පිළිබඳව අපේ ප්‍රේක්ෂක ජනතාව ගොඩක් දැනුවත් වුණා. ඔව් විදු ඇත්තටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දිලන් මහත්මයාට මේ අපේ වැඩසටහන සහභාගීත්වය ගැන V4DMS වැඩසටහන ඇවිල්ලා අපි සරම පිළිබඳව අපේ ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කරමු. අපගේ ඩිලාන් ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ අධිපති ඩිලාන් මැතිතුමාට අපගේ පුංචි තෑගයක් සුපුන් අතින් මේ අවස්ථාවේ අපි පිළිගන්නවා. කොහොම ස්තුතියි. මම ගොඩක් ආඩම්බර වෙනවා මේ අවස්ථාවේදී මේ අපේ ප්‍රොඩක්ට්ස් ගැන ඕගොල්ලෝ කතා කරාට මාත් පොඩි තෑගයක් ඔය දෙන්නට අරන් ආවිලා තිනවා. මේ දෙක ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ඩිලාන් මැතිතුමාට අපිට තෑගි ගෙනල්ලා සුපුන් එහෙම නේද? අපි ඉතාම සන්තෝෂ වෙනවා. මම හිතන්නේ මේක මට හොඳයි වගේ. නෑ ඒක මට නෑ ඒක මං නෑ. ඔව් අපේ ප්‍රේක්ෂක ජනතාවත් බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ වගේම වැඩසටහනකින් තවත් ඔබ දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා අපගේ V4DMS වැඩසටහන ධර්මබිම පිළිබඳව ඔබ සැමට එහෙනම් ආයුබෝවන් සුබ දවසක්.